මිනිසාගේ මූලික අවශ්‍යතාවන් අතුරින් ප්‍රධාන තැනක් හිමිවන්නේ ආහාර සඳහායි. වර්තමානයේදී මුළු මහත් ලෝකයේ පුරාම ආහාර නිෂ්පාදනය පවතින ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපගේ මුළු වාර්ෂික ආහාර අවශ්‍යතාවෙන් 32% පමණ ප්‍රමාණයක් රුපියල් බිලියන 100ක් පමණ විශාල මුදලක් වැය කරමින් ආනයනය කෙරෙනවා. ආහාර සඳහා මේසා විශාල පිරිවයක් දැරීමට සිදුවීම අපගේ ආර්ථිකයට දැරිය හැකිද? බොහෝ ආහාර ද්‍රව්‍ය සඳහා අපගේ ඒකපුද්ගල පරිභෝජනය අවම නිර්දේශිත පෝෂණ අවශ්‍යතාවට වඩා පහළ තත්ත්වයක පැවතීම අපට ඇති තවත් ගැටලුවක්. මේ අතර කෘෂිභෝග නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ඉඩම් සීමිතවීම, ජනගහන වර්ධනය, කෘෂි යෙදවුම්වල මිල සහ කම්කරු වැටුප් ඉහළ යාම, දේශගුණය වෙනස් වීම, ඉන්ධන මිල ඉහළ යාම යන සාධක ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවලද සියලු කෘෂි නිෂ්පාදනයන් කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයෙන් ආරක්ෂා වීමට ආහාර ද්‍රව්‍ය සැලකිය යුතු ලෙස ආනයනය කරන ශ්‍රී ලංකාව වැනි රටකට ඇති හොඳම විකල්පය වන්නේ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමයි. අපට අවශ්‍ය සහල්, අනෙකුත් ධාන්‍ය, රනිල භෝග, පළතුරු, එළවලු සහ අලභෝග දේශීය වශයෙන් නිපදවා ගැනීමෙන් ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කළ හැකියි. මේ සඳහා මෙරට සියලු ජනතාවගේ කැපවීම සහ දායකත්වය හැකි සෑම අයුරකින්ම ලබා ගැනීම සඳහාත් පිටරටින් ආනයනය කිරීම අවම කිරීම සඳහාත් අප රට තුළ වගා කළ හැකි සෑම ඉඩකඩක්ම ඵලදායී ලෙස ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම සඳහාත් අරමුණු කරගත් වැඩසටහනක් ලෙස අපි වවමු රටනගමු ජාතික වැඩසටහන හඳුන්වා දිය හැකියි. අද වන විට තිරිඟු පිටිමිල බොහෝ සෙයින් ඉහළ ගිහින් ආනයනයේ සීමා වීම නිසාත් පාන් සහ තිරිඟු පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසාත් දේශීය සහල් පරිභෝජනය වැඩි වෙලා. මේ හේතුවෙන් රට තුළ සහල් නිෂ්පාදනය පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් නැහැ. එබැවින් සහල් ආනයනය කිරීමට සිදුව තිබෙනවා. අපි වවමු රටනගමු ජාතික වැඩපිළිවෙලේ විවගා සංවර්ධන වැඩසටහන යටතේ ජාතික සහල් නිෂ්පාදනයේ 30% ප්‍රවර්ධනයක් ඉදිරි වසර 3 තුලදී අත්පත් කර ගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන, නැගෙනහිර ප්‍රදේශයේ වගා නොවී ඇති ඉඩම් වගා කිරීම සහ දැනට වගා කරන ඉඩම්වල ඵලදායීතාවයෙන් නැංවීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. මේට අමතරව මෙම වැඩසටහනට සමාන්තරව බිත්තර වී නිෂ්පාදනය සහ භාවිතය ප්‍රවර්ධනය, කාබනික පොහොර භාවිතය ඉහළ නැංවීම, පසු අස්වනු තාක්ෂණය ප්‍රචලිත කිරීම සහ නව දියුණු තාක්ෂණය ප්‍රචාරණය කිරීම සිදු කෙරෙනවා. අතිරේක ආහාර භෝග අතර කුළුබඩු භෝග ලෙස සැලකෙන ලොකුලුණු අවශ්‍යතාවෙන් 62%කුත්, රතුලුණු අවශ්‍යතාවෙන් 15%කුත් 2006 වසරේදී මෙරටට ආනයනය කර තිබෙනවා. මෙම තත්ත්වය මගහරවා විදේශ විනිමය රටට ඉතිරි කර ගැනීම සඳහා අපි වවමු රටනගමු වැඩසටහන යටතේ ලොකුලුණු සහ රතුලුණු වගාව ව්‍යාප්ත කෙරෙනවා. ආර්ථිකව වැදගත් වන කුළුබඩු භෝගයක් වශයෙන් මිරිස් වගාව ප්‍රචලිත කිරීමටද අපේක්ෂිතයි. දැනට ජාතික බඩිරිඟු අවශ්‍යතාවෙන් 64%ක් ආනයනය කෙරෙන අතර අපි වවමු රටනගමු වැඩසටහන යටතේ බඩිරිඟු ආනයනය සම්පූර්ණයෙන් නවතාලීමට උපාය මාර්ග සකසා තිබෙනවා. පාරම්පරික සහ ඖෂධීය වටිනාකමකින් යුතු කුරක්කන් භෝගේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතුද සැකසී තිබෙනවා. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය ඉහළ නැංවීමේ අරමුණින් මුං වගාව ප්‍රචලිත කිරීමටද අපේක්ෂිතයි.
දැනට රටකජු දේශීය අවශ්‍යතාවෙන් 33%ක් ආනයනය කරන අතර මෙම ආනයන ප්‍රමාණය වසර 2010 වන විට මුළුමනින්ම දේශීයව නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි. මීට අමතරව සෝයා බෝංචි ආනයනය වසර 2010 වන විට සම්පූර්ණයෙන් නතර කිරීම සඳහාත් සැලසුම් සකස් කර තිබෙනවා. කව්පි භෝග අවශ්‍යතාවෙන් 97%ක් දේශීයව නිෂ්පාදනය කරන අතර ආනයනය කෙරෙන 3% ප්‍රමාණයද දේශීයව නිෂ්පාදනය කිරීමට අරමුණු කොට තිබෙනවා. නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා පෝෂණීය අගයෙන් ඉහළ පළතුරු දෛනික ආහාර වේලට එක් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. අපි වවමු රටනගමු වැඩසටහන යටතේ නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා පළතුරු භෝග 11ක් තෝරාගෙන තිබෙනවා. අන්නාසි, අඹ, අලිපේර, කෙසෙල්, කොස්, දෙලුම්, පැපොල්, මිදි, මැංගුස්, රඹුටන් සහ පැංගිරි භෝග ඒ අතර වෙනවා. දේශීය පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් පරිභෝජන අවශ්‍යතාව සපුරාලිය හැකි අතරම විදේශ විනිමය ඉතිරි කර ගැනීම, ගොවින්ගේ ආදායම් ඉහළ නැංවීම සහ නව රැකියා අවස්ථා බිහිවීම ආදී ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකි වෙනවා. එළවලු භෝග වගාව පොදු ජනතාවගේ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙන්ම ගොවින්ගේ ආදායම් ඉහළ නැංවීම සහ දළදේශීය නිෂ්පාදනයට ඇති පුළුල් දායකත්වය යන කරුණු මත ජාතික වශයෙන් අතිශයින් වැදගත් වෙනවා. යෝජිත භෝග වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් මෙරට එළවලු නිෂ්පාදනයේ ඵලදායීතාව ඉහළ නැංවීමටත් ඒ අනුව ගොවින්ගේ ආදායම ඉහළ නැංවීමට සහ පාරිභෝගිකයා වෙත සාධාරණ මිලකට නැවුම් එළවලු ලබා දීමටත් අරමුණු කොට තිබෙනවා. යෝජිත දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන තුළ අර්ථාපල් වගාවේ ප්‍රවර්ධනයට අමතරව අනෙකුත් දේශීය අලභෝග වන බතල, මඤ්ඤොක්කා, වැල්ලල සහ කිරියල වගාව ප්‍රවර්ධනයටත් අපේක්ෂිතයි. එමගින් ඒකපුද්ගල අර්ථාපල් පරිභෝජනය කිලෝග්‍රෑම් 9 සිට 7 දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ එක් අරමුණක්. දෛනික පරිභෝජනය සඳහා සාමාන්‍ය පවුලකට අවශ්‍ය එළවලු සහ පළතුරු මිලදී ගැනීම සඳහා පවුලේ ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වෙනවා. ගෙවතු වගාව හැකිතාක් දුරට ප්‍රචලිත කිරීමටත්, ගෙවතු වගාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම දිරිමත් කිරීමටත්, කෘෂි රසායන වලින් තොරව නැවුම් එළවලු පළතුරු ලබා ගැනීමටත්, එමගින් සෑම පවුලකම පෝෂණ තත්ත්වය ඉහළ දැමීමටත්, ජීවන වියදම අඩු කිරීමටත් ගෙවතු සංවර්ධන වැඩසටහන තුළින් අපේක්ෂා කෙරෙනවා. සාර්ථක වගාවකට හොඳම අඩිතාලම හොඳ ගුණාත්මයෙන් යුතු බීජ සහ රෝපණ ද්‍රව්‍යයයි. මෙම සිද්ධාන්තය පෙරදැරිව අපි වවමු රටනගමු ජාතික වැඩපිළිවෙල යටතේ අනෙකුත් ක්ෂේත්‍ර භෝග, පළතුරු සහ එළවලු භෝගවල බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කර ජනතාව වෙත ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙසේ විවිධ අංශ ඔස්සේ වසර 2010 දක්වා ක්‍රියාත්මක වන අපි වවමු රටනගමු ජාතික සටනේ ඒකායන අරමුණ වන්නේ මෙරට ආහාර සුරක්ෂිතතාවයත්, ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සහ ස්ථිරසාර සංවර්ධනයයි.